සිස්ටම් එකේ හැටියට දකුණු කොරියාවට එන්න නම් එක්ක ස්ටුඩන්ට් වීසා එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් E9 කොරියන් එක්සෑම් එක කරලා දකුණු කොරියාවට එන්න ඕනේ. අලුතින් පොඩි chance එකක් ඇවිල්ලා තියෙනවා දකුණු කොරියාවට එන්න. විශේෂයෙන්ම පොඩි chance එකක් නෙමෙයි මේක ලොකු chance එකක්. ඒ එක්කම තව සුළු කොටසක් ඉන්නවා ශ්‍රී ලංකාවෙන් කොරියාවට එනවා ස්ටුඩන්ට් වීසා හරහා ඉගෙන ගන්න. ඉතින් ඉගෙන ගන්න ගමන් part time job එකක් කරලා යම් මුදලක් හොයාගෙන ඒගොල්ලොත් ලංකාවට යනවා. ඉතින් ඒගොල්ලොත් ඒගොල්ලෝ ජීවිතය හදා ගන්නවා. ඉතින් මේ වගේම සුපිරිම chance එකක් ලංකාවේ අයට ආවා. ඒ තමයි ලංකාවට දැන් පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ කොරියාවට එන්න නම් E9 කොරියන් එක්සෑම් එකෙන් සාමාන්‍යයෙන් වසරකට 10 15000 අතර වගේ පිරිසක් කොරියාවට ආවනේ. ලංකාවට අතිශය වැදගත් වෙන E8 වීසා එකට කෝටා එක වැඩි කරලා තියෙනවා. ඒගොල්ලෝ ගත්ත ප්‍රමාණය ඉඳලා 75000ක් වෙනකන් මේ අවුරුදු ගන්නවා කියලා. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම රටවල් ගණනාවක් අතර මේක බෙදිලා යනවා. ඒකේ ප්‍රමාණයක් ලංකාවටත් එනවා. ඉතින් අද කතා කරන්නේ කොරියාවට එන්න අලුතින්ම ඇරුණු කොරියන් එක්සෑම් එක අවශ්‍ය නොවන E8 වීසා එක ගැන. ඉතින් E8 වීසා එක කියන්නේ මොකද්ද? ඉතින් මේ වීසා එක යටතේදී කොරියාවට ආවම ඕගොල්ලන්ට කෘෂිකාර්මාන්තයේ ආශ්‍රිත රැකියාව වගේම දීවර කර්මාන්තයේ ආශ්‍රිත රැකියාවත් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් මේක සිද්ධ වෙන්නේ කොරියාවේ යම් පළාත් පාලන ආයතන හෝ නාගරික පාලන ආයතන සහ ශ්‍රී ලංකාවේ රජය එහෙම නැත්නම් මේ වෙනකොට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර යම් එකඟතාවයක් එනවා ඇග්‍රීමන්ට් එකක් සම්බන්ධව. මේක ඉදිරියේදී කොහොමද වෙන්නේ කියලා ඕගොල්ලෝ අපි හැමෝදෙනාටම දැනගන්න ලැබෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා. විශේෂයෙන්ම මේ වෙනකොට ලංකාවේ වැඩිම ශ්‍රමිකයෝ පිරිසක් ලෝකයට යවන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඉතින් කොරියාවටත් එහෙමයි. කොරියාවේ ඉතා හොඳ සේවයක් සපයලා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසර ගණනාවක් තිස්සේ වසරකට 10000කට ආසන්න ප්‍රමාණයක් කොරියාවට එවන තත්ත්වයට හදුවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඉතින් රජයත් මේ වීසා එක E9 එක්සෑම් එකට සාපේක්ෂව E9 ශ්‍රමිකයින්ට සාපේක්ෂව ඉතා කෙටි කාලයකට දෙන්නේ මාස 5කට 6කට මේ කෙටි කාලයකට. ඉතින් ලංකාවේ E9 කොල්ලෝ එන්න කෝටා එක වැඩි කරගන්නවා වගේ ඕගොල්ලොත් කරන්න ඕනේ E8 වීසා එකකින් කොරියාවට ආවට පස්සේ හොන්දට වැඩ කරලා ඒගොල්ලන්ගේ හිත දිනාගෙන තවත් ලංකාවෙන් తాවකාලික මේ කෙටි කාලින වීසා එකට එන ප්‍රමාණය E8 වීසා එකේ ඉන්න ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් E8 වීසා එකේදී විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි E8 වීසා එකෙන් කොරියාවට එන්න නම් E9 එකේ වගේ කොරියන් එක්සෑම් එකක් නැහැ. ඒ කියන්නේ E9 EPS topic කොරියන් එක්සෑම් එක අනිවාර්යෙන් පාස් වෙන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. විභාගය ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සිස්ටම් එක සම්පූර්ණ E9 එකට වඩා වෙනස්. ඉදිරි කාලය ඇතුළතදී ඕගොල්ලන්ට අනිවාර්යෙන් දැනගන්න ලැබෙයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා කොහොමද මේකට ඇතුල් වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ තාම නිල වශයෙන් පටන් ගන්න නැහැ. නමුත් ප්‍රොසීඩර් එක දැන් යන ගමන් තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ වැඩපිළිවෙලක් හදයි. මේ වැඩපිළිවෙල ඇතුළේ ඉඳලා අපිට පුළුවන් අවස්ථාවක් ලැබෙයි E8 වීසා එකනොත් කොරියාවට එන්න. ඒ කියන්නේ ලංකාවේ අය එන්න කොරියාව ඇතුලේ ලංකාවේ ප්‍රමාණය ඉහළ තැනකට එයි. ඒක මතක් කරනවා යම් කැපකිරීමක් කරපු පිරිසක් ඉන්නවා ලොකු සද්දයක් දාලා ඒක හරිද වැරදිද කියන එකට වඩා ඒගොල්ලෝ අවධානය යොමු කරුවා රජයේ. ඒගොල්ලන්ටත් ගෞරවයෙන් ඒගොල්ලෝ මතක් කරනවා මේ E8 වීසා පස්සේ ඒගොල්ලෝ ඉන්නවර පහුගිය කාලේ 100 ගානකට වීසා ආපු කණ්ඩායම. ඒගොල්ලෝ ලොකු අවධානයක් රජයේ යොමු කරා මේ E8 වැඩපිළිවෙලට. මොකද අපේ රට කියන්නේ ඉතින් අරගලයක් කරලා ජනාධිපතිවරයෙක් වෙනස් කරපු රටක්නේ. ඒතකොට පොඩි පොඩි සද්දයක් දාපුවම තමයි කට්ටියට පොඩ්ඩක් ඇහෙන්නේ. එහෙම ගතිය ලංකාවේ තියෙනවා. E8 වීසා එක ඔන්න ඔය විදිහට තමයි ලංකාවට මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අවුරුදු 75000ක් ගන්නවා ලෝකෙෙම. මේක රටවල් ගණනාවකට විතරයි. ඒක මම හිතන්නේ සීමිත රටවල් ප්‍රමාණයකට මේක දෙන්නේ. ලංකාවත් ඒකට ඇතුළත් කරගෙන තියෙනවා කොරියාව. ඉතින් ඉදිරියේදී ඔයාලට පුළුවන් වෙයි. ඒ කියන්නේ කොරියාවට ඇවිල්ලා මාස 5ක් වැඩ කරලා ගාණක් එකතු කරගෙන ලංකාවට යන්න. ඉතින් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් අපි හොලා බලපුවම වැටුප මාන 150ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ලක්ෂ 3ක වගේ වැටුපක් ඉඳන් ඉහළ වැටුපක් ඕගොල්ලන්ට හම්බෙයි. ඒ වගේම සෞඛ්‍ය රක්ෂණ මේ වගේ රක්ෂණ වලට ඕගොල්ලන්ගේ වැටුපෙන් අඩු වෙයි. වගකීමක් සහිතව තමයි මේ වැඩපිළිවෙල යන්නේ. අපි දැනට බලපු විදිහට අපි දන්න විදිහට E8 වීසා එකේ මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ආයතනයේ හිත දිනාගෙන වව ගන්න සජන්නින්ගේ හිත දිනාගෙන ඉතින් ඒගොල්ලෝ ෆාමින්ග්ද ෆිෂනරිදී අදාළ නැහැ. ඒගොල්ලන් හිත දිනාගෙන වැඩ කරලා નિયમિત මාස ගානේදී කොරියාවේදී පයින්න එපා. පැනලා ලංකාවේ ගෞරවයෙන් නැති කරන්න එපා. එහෙම වුණොත් ඕගොල්ලන්ට 26 වගේ වෙනකොට ඔය එන E8 වීසා එකත් නැත්තරම නැති වෙලා යයි. ඉතින් මෙන්න මේක තමයි අලුතින්ම ඔයාලට කියන්න තියෙන නිවුස් එක. ඒ තමයි කොරියාවට එන්න අලුණු අලුත්ම අලුත් දොර E8 වීසා එක ඇවිල්ලා හොඳට වැඩ කරලා තමන්ගේ අරමුණු වලට යන්න තමුන් ගාණක් හොයාගත්තා නම් කාලේ ඉවර නම් අපහු ලංකාවට යන්න
නැවත ඔයාලට අවස්ථාව ලැබෙයි ආයෙ එන්න ආයෙ වැඩ කරන්න. මේක E9 සේවකයන්ට නම් මෙහෙම නෑ. යාළුවට වැකේෂන් එකක් දෙයක් ගහන්න පුළුවන්. කෙටි කාලේ මාස 2යි 3යි ඉන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මාස 6-7ක වීසා එකක් ලැබුණාට පස්සේ තව මාස 5ක් ලංකාවේ ඉන්න උනොත් ඒක ගොඩක් හොඳයි. ෆැමිලියත් එක්ක ඉන්න පුළුවන් නේ. පුළුවන්. ඒ වගේම තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ තමයි E8 වීසා එක ඕගොල්ලොන්ට දෙද්දි කොරියන් රජය අනිවාර්යෙන් බලනවා E8 වීසා එකට කොච්චර මුදල් ප්‍රමාණයක් ඕගොල්ලොන්ට ගෙවන්න වෙනවද කියලා. ඒ කියන්නේ අපි දන්නවනේ දැන් ලංකාවේ ලෑස්තිලා ඉන්න ඕන E8 කැඩ එතනද ඇඩ්දායි ඒජන්සි වලින් දිගට හරහාට රයිට් අපි යවනවා ලක්ෂ 20යි 25යි මෙන්න අහුවෙන්න එපා. මතකනේ මේ මාස 5කට කලින් ගෙවල් වලට ගිහිල්ලා ගැහුවානේ සල්ලි අරගෙන. ගෙවන්න නැතුව, එවන්න නැතුව ඔය ලොකු කට්ටිය මැදිහත් වෙලා කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදියට ගොඩක් අහිංසක කොල්ලෝ කෙල්ලන්ගේ සල්ලි නාස්ති වුණා. අපි දන්නවා කොරියාවට එනවා නම් ඉඩකඩම් පවා ගස් තියලා එන්න යන්නේ අවසානයේ ඒවත් නැති වෙයි. හොරුන්ට අහු වෙන්න එපා. අනුමත විදේශ සේවා නියුක්තිකාරයන්ගේ ප්‍රොසීඩිය එකෙම ඉන්න. E8 වීසා වලින් එන්න ඉන්න. කොරියාවට ඇවිල්ලා හොඳට වැඩ කරන්න. දීවර වලට එන්න ඉන්න නංගිල මල්ලට කියන්න තියෙන්නේ දීවරම කරන පිරිසක් ඉන්නවා නම් විශේෂයෙන්ම ලංකාවේ ඔය දීවර කටයුතු වලට නිරත වෙන ෆැමිලි වල දරුවෝ ඉන්නවා නම් ඔන්න දීවර වලට එන්න එක ගොඩක් ලේසි. මොකද දීවර අත්දැකීම් නැති අය ආවහම ඒගොල්ලන්ට ගොඩක් අමාරු වෙනවා කොරියාවේ. මොකද ගොඩක්ම අමාරුයි දීවර කර්මාන්තය අපි හිතනවට වඩා මුහුදු යන එක. වමන යනවා අර මේ ප්‍රශ්න කැරකිල්ල කී අපිට කෝල් දෙනවා. මොකද ওই දීවර වලින් එන ලංකාවේ එන කොල්ලෝ භාගයක් කොරියාවේ ඒ රස්සාව හරියන්නේ නැතුව එක පිස්සු නටනවා. අවසාන ලංකාවට එනවා වීසාත් නැති කරගෙන. ඉතින් එහෙම වෙන්නේ නැතුව දීවර වලට එද්දී පුළුවන් තරම් ඇප්ලයි කරන්න බලන්න. ඒක රජයේ අවධානයට යොමුනොත් හොඳයි. ලංකාවේ මේ වෙනකොට දීවර කරන ෆැමිලි වල කට්ටියට දරුවන්ට අවස්ථාව දෙන්න යම් ප්‍රමාණයකට හැමදේම රැකෙන්න ඕන. ලංකාවේ ආර්ථිකය වගේම දීවර ඇග්‍රීමන්ට් එකක්. ඒ වගේම E8 වීසා වලින් 2025 දී ඉක්මනින්ම කණ්ඩායම ලංකාවට එන්න ලැබෙයි කියලා හිතනවා. ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ ඉන්න ගොඩ පිරිසකට ආයෙත් කොරියාවට එන්න මේ අරුණු අලුත් දරෙන් හැමදෙනාටම තෙරුවන් සරණයි. එහෙනම් ජයක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.